ජනප්‍රිය නිරූපිකා පියුමි හංසමාලිගේ හිමිකාර්තයෙන් යුතු ලෝලියා ස්කින් කම්පැනි විසින් දිවයින පුරා බෙදා හැරෙන රූපලාවන්‍ය ආලේපනවල තත්ත්වය ප්‍රමිතිය පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවක් ලබා ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝග කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ ඒකකයට අයත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් මෙම ආලේපන අවශ්‍ය ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූල වේදැයි තීරණය කිරීම සඳහා පියුමි හංසමාලී විසින් අලෙවි කරන ආලේපන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා මෝසමක් ඉදිරිපත් කිරීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය. මෙම විමර්ශන ආරම්භ කර ඇත්තේ පියුමි හංසමාලී විසින් දේශපාලඥයින් හා වෙනත් බලගතු පුද්ගලයින් සමග සමීප සම්බන්ධතා පවත්වමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන අතර කෙටි කාලයක් තුළ මිලියන ගණනක නීති විරෝධී වත්කම් රැස් කරගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මතය.